අපේ රටේ සියලුම පාසල් දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථා ලබා දීමට කැපවන ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් සුවිශේෂී පාඨමාලාවක් තමයි සංඥා භාෂා පාඨමාලාව. අද ඉන්සයිඩ් NI වෙන්වන්නේ ඒ වෙනුවෙන්. සංඥා භාෂා පාඨමාලාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අද අපිත් එක්ක එකතු වෙනවා. ඒ පාඨමාලාවන් මෙහෙවන ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ජානකී පතිරණගේ මහත්මිය, ඒ වගේම ඒ පාඨමාලාවේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන්ත ඩයස් මහත්මයා. මං කැමති මුලින්ම යොමු වෙන්න අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය වෙත. මේ අන්තර්කරණ දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා පාඨමාලාවන් ආරම්භය කොයි කාලේ ඉඳන්ද? ඔව්, අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2008 වර්ෂයේදී තමයි මේ පාඨමාලාව මුලින්ම ආරම්භ කළේ. එතකොට මේ වෙනකොට ඉතා සාර්ථකව පාඨමාලා 16ක් පවත්වාගෙන යමින් තියෙනවා. මේ වර්ෂයේදී අපි පවත්වන්නේ 17 වෙනි පාඨමාලාව. දැන් ඔබතුමිය සඳහන් කළා 2008 වර්ෂයේදී තමයි මේ පාඨමාලාවන් ආරම්භ කරන්න කියලා. දැන් මේ වෙනකොට කොපමණ සංඛ්‍යාවක් මේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙලා තියෙනවද? ඔව්, මේ වෙනකොට රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල නිලධාරිනුත් ගුරු භවතුනුත් 500කට අධික ප්‍රමාණයක් ඉතා සාර්ථකව සංඥා භාෂා පාඨමාලාව හදාරලා තියෙනවා. අපි කැමති දැනගන්න සංඥා භාෂා පාඨමාලාවන්ගේ කාල සීමාව ගැන. ඔව්, අපේ මේ සංඥා භාෂා පාඨමාලාවල් වර්ග දෙකක් තියෙනවා. එකක් එක් අවුරුදු සතියන්ත අර්ධකාලීන පාඨමාලාව. එක සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව කියලා හඳුන්වනවා. අනිත් එක සංඥා භාෂා සහතික පත්‍ර පාඨමාලාව. මේ පාඨමාලාවන් දෙකම සති අන්තයේ මාසයකට දෙවතාවක් සහභාගී වෙලා පූර්ණ සහභාගීත්වයෙන් සාර්ථකව හදාරන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් ගුරු භවතුන්, ඒ වගේම ගුරු උපදේශකවරුන්, ඒ වගේ වෘත්තීන් වල නියැලෙන අයට විතරමද? නෑ. ජාතික අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවන් බොහෝ විට පවත්වන්නේ විශේෂයෙන් ගුරු භවතුන්ට, අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන නිලධාරීන්ට විතරයි. නමුත් මේ පාඨමාලාවේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි රාජ්‍ය ආයතනවල, රාජ්‍ය නොවන ආයතනවල සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකම ශ්‍රවණ ඌනතා සහිත දරුවෙක් ඉන්නවනම් ඒ දෙමාපියන්ට පවා මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. හොඳයි. මං කැමති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන්ත ඩයස් මහත්මයාගෙන් දැනගන්න දැන් මේ පාඨමාලාවන් හදාරන්න මොනියම් හෝ සුදුසුකම් ඔබ පරීක්ෂා කරනවද? ඔව්, සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අපොස උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම අනිවාර්යයි. නමුත් සහතික පත්‍ර පාඨමාලාව සඳහා අපොස සහපෙළ විෂයන් 6ක් සමත් වීම ප්‍රමාණවත්. ඒ දෙකටම අමතරව මෙම පාඨමාලා දෙකම හදාරන අයතුම්කරුවන් අනිවාර්යයෙන්ම අවුරුදු 55ට වඩා අඩු විය යුතුයි. මෙතනදී සමන්ත මහත්මයාගෙන් මට දැනගන්න හිතුණා අධ්‍යක්ෂතුමිය පෙර පැවසුවා මේ පාඨමාලාවන්ට ශ්‍රවණ ඌනතා සහිත දරුවන්ගේ දෙමව්පියන්ට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ අයටත් මේ සුදුසුකම් බලපානවද? ඔව්, හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇසුවේ. අපි ඒ වගේ අයට තමයි සංඥා භාෂා සහතික පත්‍ර පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. නමුත් අර ඊට වඩා සුසුකම් තියෙන අයට තමයි ඩිප්ලෝමා පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. ඒ දෙකොල්ලන්ටම නියෝජනය කරන විදිහට තමයි මේ පාඨමාලා දෙකම අපි සකස් කරලා තියෙන්නේ. හොඳයි.
ශ්‍රවණ උනතා සහිත දරුවන්ගේ දෙමව්පියන්ට මේක හොඳ ආරංචියක් වේවි. මේ පාඨමාලාවන්ට සම්බන්ධ වන්නට ඔබටත් අවස්ථාව තියෙනවා. මම කැමතියි ඔබතුමන්ගෙන් නැවතත් දැනගන්න මේ පාඨමාලාවන්ගේ අඩංගු විෂයන් මොනවද? මේ විෂයන්හි තක්සේරුව එහෙම නැත්නම් ඇගීම සිද්ධ කරන්නේ කොහොමද? ඔව් ගංගා, මේ පාඨමාලාව අපි පාඨමාලාවේ අන්තර්ගතය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සංයුක්ත වෙලා තියෙනවා. පළවෙනි කොටසට අයත් වෙන්නේ ශාස්ත්‍රීය විෂය නිර්දේශය. ඒ ශාස්ත්‍රීය විෂය නිර්දේශයට අයත් වෙනවා සෝන උන්නත දරුවන්ගේ භාෂාව හා සංස්කෘතිය. ඒ වගේම දෙවෙනි විෂයට අයිති වෙනවා සංඥා හා සංඥා භාෂාව කියන එකත්. තුන්වෙනි විෂයට අයිති වෙනවා පරිවර්තන ආචාර ධර්ම හා මූල ධර්ම කියන විෂයන් තුන. ප්‍රායෝගික විෂයන් වලට ගුරු පුහුණුව අයත් වෙනවා. අපි මේ පාඨමාලාවේ යටතේ අපේ පාඨමාලා ලාභීන් අරගෙන ලංකාවේ විශේෂ පාසල් 3කට යනවා. ඒ පාසල් 3කට ගිහිලා තමයි අපි ගුරු පුහුණුව ලබා ගන්නෙ. තුන්වෙනි අධීරයට අයත් වෙන්නේ කාර්යමූල පර්යේෂණයක්. මේකට අපි ඇක්ෂන් රිසර්ච් කියලා කියනවා. මේ ඇක්ෂන් රිසර්ච් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම ශ්‍රවණ උන්නත දරුවෙකුගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා කොහොමද අපි මැදිහත් වෙන්නේ කියලා පද්ධතියට ගිහිලා කරන්න ඕන පර්යේෂණයක් තමයි කාර්යමූලික පර්යේෂණය කියලා කියන්නේ. හොඳයි. ජාතික අධ්‍යාපන ආයතනයේ පවත්වන පාඨමාලාවන් හැම විටම සුවිශේෂී වෙනවා. මං කැමතියි දැනගන්න අපේ අධ්‍යක්ෂතුමියගෙන් මේ පාඨමාලාව සුවිශේෂී වෙන්නේ කොහොමද? ඔව් ගංගා. සංඥා භාෂාව කියන්නේ රාජ්‍ය අවශ්‍යතාවයක්. ඉතින් මේ පාඨමාලාව හදාරනකොට ගුරුවරුන්ට පන්ති කාමරේ හම්බ වෙන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන් ශ්‍රවණ ආබාධිත තියෙන දරුවෝ. එතකොට මේ පාඨමාලාව හැදෑරීමෙන් සුවිශේෂ දැනුම් සම්භාරයක් ප්‍රායෝගිකවත් ඔවුන් ලබනවා. මේ පාඨමාලා කාලය තුල මේ දරුවෝන්ගේ හැසිරීම කොහොමද ඒ දරුවෝ අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නේ මේ ආදී වශයෙන් පන්ති කාමරේ විතරක් නෙමෙයි පොලිස් ස්ථානවල විවිධ රාජ්‍ය ආයතනවල ඒ හැම තැනදීම ශ්‍රවණ ඌනතා සහිත පද්ධතියේ මිනිස්සු හම්බ වෙනවා. එතකොට ඔවුන් එක්ක sannivedana කටයුතු කරන්න මේ සංඥා භාෂා පාඨමාලාව ඊටාම වැදගත් වෙනවා. ශ්‍රී ලංකා වාසී බොහෝ ජනතාව ඇති ශ්‍රවණ ඌනතා සහිත. එහින්දා ඕන කෙනෙකුට sannivedanaya කරන්න මේ සංඥා භාෂාව කියන එකයි වැදගත් වෙන්නේ. ඒ වගේම මේ පාඨමාලාව ඊටාම සුවිශේෂ එකක් වන්නේ මේ ලංකාවටම තියෙන එකම පාඨමාලාව වෙන නිසා. මේක SLQF 3 කියන මට්ටමේ එකක්. සාමාන්‍යයෙන් මේක NVQ 5 කියන මට්ටමට සමාන වෙනවා. ලංකාවේ තවත් සංඥා භාෂා සාතික පාඨමාලා කීපයක් පවත්වාගෙන යනවා. නමුත් ඒව සමාජයට සති අන්තයේ වගේ ඊටාම කෙටි කාලයේ පාඨමාලා වලට තමයි ඒක වැටෙන්නේ. නමුත් මේ අපේ සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාවෙන් තවත් උසස් අධ්‍යාපනය වලට යන්න අවස්ථා ඒක හදාරන පුද්ගලයාට හිමි වෙනවා. ඒක නිසා මම හිතන්නේ අපේ සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම මම හිතන්නේ ඒ පුද්ගලයාට ඊටාම සුවිශේෂී අවස්ථාවක් වෙනවා. මං කැමති අධ්‍යක්ෂතුමියගෙන් දැනගන්න වර්තමානයේ සංඥා භාෂාව පිළිබඳව තියෙන ප්‍රවණතා මොනවද? ඔව්. සංඥා භාෂාව මේ වෙනකොට පිළිගත් භාෂාවක් විදිහට සම්මත වෙලා තියෙන්නේ. ඒකම ඒ වෙනුවෙන් නීති කෙටුම්පතකුත් සම්මත වෙමින් පවතිනවා. ඉතින් මම හිතන්නේ මේ වෙනකොට අපේ මූලික අයිතිවාසිකමක් විදිහට තොරතුරු දැනගන්නවා වගේම ශ්‍රවණ ඌනතා සහිත අයටත් රටේ තොටේ වෙන දේවල් ගැන තොරතුරු දැනගන්න අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් ඔබ දකිනවා ඇති ප්‍රවෘත්ති විකාශය අතරතුරත් අර කොටුවක් ඇතුලේ සංඥාවෙන් මේ යන කතා බහ සමාජයට දැනුවත් කරනවා. එතකොට ශ්‍රවණ ඌනතා සහිත කෙනෙක්ට මේක දැක්කම අද රටේ උනේ මොකක්ද ඊයේ උනේ මොකක්ද කියලා ඒ ප්‍රවෘත්තිවල දැක්වෙන දේ ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට
ඒක අවබෝධ කරගන්න මේ සංඥා භාෂාව විධිමත් සංඥා භාෂාව යොදා ගන්නවා. ඉතින් මම හිතනවා සියලුම ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනවලත් මේ අවස්ථාව සලසනව නම් ගොඩක් ලොකු උදව්වක් වෙනවා මේ ශ්‍රවණ ඌනතා සහිත පුද්ගලයන්ට. මොකද අපි වගේම අයිතිවාසිකමක් ඔවුන්ගේ සුරැකීම ඒක අපේ යුතුයකමක්. අධ්‍යක්ෂතුමිය කිව්ව වගේම බාහිර ප්‍රජාවට වගේම මේ පද්ධතියේ ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය ඉදිරි සිටින ගුරුවරුන්ට මේ අපගේ පාඨමාලාව හැදෑරීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ දැනට විශේෂ පාසල් 27ක් තියෙනවා. විශේෂ අධ්‍යාපන ඒකක 806ක් තියෙනවා. මේ පාසල්වල ශ්‍රවණාභාති දරුවෝ 2000කට අධික ප්‍රමාණයක් ඉගෙනුම් ලබනවා. ඉතින් ඒ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා අපේ සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම වගේම ඒ පාඨමාලාවට අවශ්‍ය විවිධ මැටීරියල් ඉගෙනුම් උපකරණ අපි සකස් කරලා තියෙනවා. එතකොට මේ ගණිතය, සිංහල, භූගෝලය වගේ විෂයන් සඳහාත් අපි මෙහෙම මොඩියුල සකස් කරලා තියෙනවා. අපි මේ මොඩියුල වල තියෙන සංඥාත් අපේ පාඨමාලාවේ එන ඉගෙනුම්ලාභීන්ට අපි උගන්වනවා. මම හිතන්නේ ඒකෙන් පද්ධතියේ ලොකු විශාල පිබිදීමක් වෙලා තියෙනවා ලංකාව තුල. හොඳයි. අපි පාඨමාලාවක් තෝරගන්න කලින් අපි මේ පාඨමාලාවේ අන්තර්ගතය මොනවද, විෂයන් මොනවද, මේ පාඨමාලාවෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද, මේ හැම එකක් ගැනම දැනුවත් වෙන්න කැමතියි. ඒ වගේමයි ඒකෙන් ලැබෙන සහතිකය ගැනත් අපි උනන්දු වෙනවා. එහෙමනම් අපි දැන් කැමති දැනගන්න සංඥා භාෂා පාඨමාලාවට ලැබෙන සහතිකය මොන වගේද? ඒ වගේම ඒකේ ඇගීම් කාර්ය තක්සේරුව සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපගේ පාඨමාලා දෙක ඩිප්ලෝමා සහ සාතිකපත්ත පාඨමාලා කියලා දෙකකින් සමන්විත වෙනවා. නමුත් අපගේ ඩිප්ලෝමා පාඨමාලාව සුවිශේෂී එකක් වෙනවා. ඒක ශ්‍රී ලංකා ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ 3 වෙනි මට්ටමේ තියෙන නිසා. එහි 3 වෙනි මට්ටමේ තියෙන නිසා එහි ක්‍රෙඩිට් 30ක් පාඨමාලාව අන්තර්ගත වෙනවා. ඒක නිසා අපි එහි නිර්ණායක පිළිබඳ අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ අපි සාතික පත්‍ර පාඨමාලාව ගැන අඩු තක්සේරු කරනවා නෙමෙයි. ඒකත් ක්‍රෙඩිට් 20කින් සමන්විත වෙනවා. ඒක නිසා මේ පාඨමාලා දෙකේම නිර්ණායක ඊටාම වැදගත් වෙනවා. එතකොට මම ඉස්සෙල්ලම සංඥා භාෂා ඩිප්ලෝමා පාඨමාලාව ගැන කිව්වෙත් එහි මම කිව්වා මීට පෙර කොටස් 3කින් සමන්විත වෙනවා කියලා. එහි ශාස්ත්‍රීය කොටසට අයත් වෙන විෂයන් 3 සඳහා පැවරුම් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනිවාර්ය වෙනවා. එතකොට මෙහි සාමර්ථ්‍ය ලබා ගැනීමට විෂයන් 3ටම පැවරුම් 9කුත් ඊට අමතරව අපේ පිළිගත් විද්‍යුත් මණ්ඩලයක් සංඥා භාෂාව හා පරිවර්තනය පිළිබඳ ඒගොල්ලන්ගේ ප්‍රායෝගිකව ලකුණු ලබා ගැනීමක් ලබා ගන්නවා. එහෙම තමයි ඒගොල්ලෝ අපි පළවෙනි එකේ ශාස්ත්‍රීය විෂය මාලාවට ලකුණු ලබා දෙන්නේ. අපි දෙවෙනි එකට අපිට යන්නේ ප්‍රායෝගික විෂය මාලාවට. එයින් මම ඔබට මේට ඉස්සෙල්ලා පැහැදිලි කරා අපේ තියෙන ප්‍රායෝගික ගුරු පුහුණුව ලබා ගන්න ඕන කියලා සෑම පාඨමාලාලාභියෙක්ම. එතකොට අපි අනිවාර්යයෙන්ම පාසල් 3කට ගුරු පුහුණුව ලබා ගැනීම සඳහා අපි අනියුක්ත කරනවා. ඊට අමතරව මේ පාඨමාලාලාභියා පාඨමාලාව පැවැත්වෙන කාලම සීමාව තුළ ලංකාවේ සංඥා භාෂාව පිළිබඳ සුසුකම් තියෙන විශේෂ පාසල් 15කට ගිහිල්ලා ඒ 15න් යම් එක පාසලක් තෝරාගෙන ඒකට ගිහිල්ලා අනිවාර්යෙන් දවස් 15ක ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න ඕනේ. එතකොට ප්‍රායෝගික පුහුණුව දින 3ක ප්‍රායෝගික පුහුණුව සහ දවස් 15ක ප්‍රායෝගික පුහුණුව යන දෙකෙන්ම සමන්විතයි. මම හිතන්නේ ලොකු කාල සීමාවක් අර අපි ලබා දෙන අවුරුද්දේ පාඨමාලාවේ කාල සීමාවට අමතරව පාඨමාලාලාභියට එළියට ගිහිල්ලත් තව දවස් 15ක් පද්ධතියේ සංඥා භාෂාව ඉගෙන ගන්න වෙනවා. ඒක ලොකු අත්දැකීමක් වෙනවා පාඨමාලාලාභියට. ඊට අමතරව මම ඊළඟට කතා කරන්නේ අපේ කාර්යමූලික පර්යේෂණය පිළිබඳ. කාර්යමූලික පර්යේෂණයත් ප්‍රධාන වශයෙන් කොටස් 3කින් සමන්විත වෙනවා. එකක් තමයි කාර්යමූලික පර්යේෂණයට අදාළ
පර්යේෂණ අපි කියමුකෝ සැලැස්ම සකස් කිරීම. ඊළඟට ඒ පාඨමාලාභියා එම සැලැස්ම අපි කියන්නේ ප්‍රසන්ටේෂන් කරන්න එක ඉදිරිපත් කරන්නත් ඕනේ. ඊටත් අමතරව අවසාන වශයෙන් කාර්යමූලික පර්යේෂණය සකස් කරලා අපිට බාර දෙන්න වෙනවා. එතකොට මේ විෂයන් පහට පැවරුම් තියෙනවා, ඇගීම් තියෙනවා, ප්‍රායෝගික ඇගීම් තියෙනවා. ඊට අමතරව පද්ධතියට ගිහිල්ලා තවත් පුහුණු වීමුත් තියෙනවා. එතකොට මේ ලබා ගන්න පාඨමාලාභියා මේ සියලු දේ සාර්ථකව නිම කරෙත් අපි එයාව සාහිතික ඩිප්ලෝමා පාඨමාලාවල සහ සාහිතික පත්‍ර පාඨමාලාවල සාමාන්‍ය සාමාර්ථය, සම්මාන සාමාර්ථය, අධි සාමාර්ථය සහ විශිෂ්ට සාමාර්ථය කියලා අංශ 4කට බෙදලා තමයි අපි සාහිතික පත්‍රය ලබා දෙන්නේ. එතකොට මේකට ජාත්‍යන්තරෙත් ලංකාවෙත් ජාත්‍යන්තරෙත් හොඳ ඉල්ලුමක් තියෙනවා මේ අපේ ඩිප්ලෝමා පාඨමාලාවට. හොඳයි. දැන් අපි දැනුවත් වුණා මේ පාඨමාලාව කොහොමද කෙරෙන්නේ, ඒකේ විෂයන් මොනවද, අන්තර්ගතය වගේම කොහොමද ඇකීම සිද්ධ වෙන්නේ කියලා. මම කැමති අධ්‍යක්ෂතුමියගෙන් දැනගන්න මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම ඒ ගැන තවත් වැඩිදුර තොරතුරු දැනගන්න උවමනා නම් කොහොමද අපි ඒකට සම්බන්ධ වෙන්නේ? ඔව්. අප පාඨමාලාව පිළිබඳ දැනුවත් කරන්න මූලික වශයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරනවා දිනමින පුවත්පතේ. ඒකම ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ්සයිට් එකේ, නිල වෙබ්සයිට් එකේත් අපි මේක පිළිබඳව දැන්වීමක් කරනවා. දැන් අපි මෙතෙක් පැවැත්වුණේ මේ සංඥා භාෂා පාඨමාලාව සිංහල මාධ්‍යයෙන්. අපි ලබන වර්ෂයේ සිට දමිළ මාධ්‍යනොත් මේ සංඥා භාෂා පාඨමාලාව පවත්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද දමිළ මාධ්‍යයෙන් හදාරන්නට කැමැත්තෙන් ඉන්නවා බොහෝ පිරිසක්. සංඥාව එක වුණත් කතා බහේදී දමිළ මාධ්‍යයටම ආවිනික වෙච්ච විදිහට දමිළ කතිකාචාර්යවරුන් යොදාගෙන මේ පාඨමාලාව තව තවත් සාර්ථකව ඉදිරියට ගෙනියන්න ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒක කියන්නේ ලොකු සතුටකි. හොඳයි. එහෙනම් අද දවසේදී ජාතික අධ්‍යාපන ආයතනයේ මෙහෙවන සංඥා භාෂා පාඨමාලාවන් පිළිබඳව ඔබ දැනුවත් වුණා. ඒ දැනුවත් කිරීමට අපත් එක්ක සම්බන්ධ වුණු ජාතික අධ්‍යාපන ආයතනයේ අන්තර්කරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ජානකී පතින්නගේ මහත්මිය, ඒ වගේම සම්බන්ධීකාරක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන්ත ඩයස් මහත්මයාට බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළට මේ දැනුවත් කිරීම සිද්ධ කළාට.